වෙල්කම් බැක් මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Wi-Fi router එකේ password එක සහ username එක විනාඩියෙන් වෙනස් කරගන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. මේක මම ඔයාලට කියලා දෙන්නේ PC version එකකින්. ඔයාලට මේකම mobile version එකකිනුත් කරන්න පුළුවන්. මුලින්ම ඔයාලා Google Chrome එකට ගිහිල්ලා ඔයාලට Chrome වගේම Brave browser එකත් මේකට use කරන්න පුළුවන්. මම Chrome පාවිච්චි කරන්නේ. Chrome එකට ගිහිල්ලා URL search කරන bar එකේ ඔයාලා type කරන්න මම මේ දාලා තියෙන Wi-Fi router එකේ යට තියෙන number එක. ඔය හැම router එකකම යට පැත්තේ number එක තියෙනවා. මම මේ photo එකක් දාලා තින්නේ. එන්නේ ඒ වගේ ඒ number එක click කරලා ඔයා මේ enter button එක click කරන්න. එතකොට ඔයාලා website එකකට load වෙනවා. ඊට පස්සේ ඔයාගේ router එකේ model එකට connection එකට අදාළව interface එක load වෙනවා. මගේ ඩයලොග් නිසා ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වෙබ්සයිට් එක ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතනට යූසර්නේම් එකට යූසර්නේම් කියලා මගේ තියෙන යූසර් කියලා මගේ තියෙන්නේ. පාස්වර්ඩ් එකට ඔයා Wi-Fi router එකේ යට තියෙන පාස්වර්ඩ් කියන එක දෙන්න ඕනේ මෙතනට. ඒ දෙක ටයිප් කරගත්තාට පස්සේ මෙතන login කියන නිල් පාට icon එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ Wi-Fi router එකේ මොඩල් එකට අදාළව වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. මෙතන තියෙනවා ඩයලොග් 4G home broadband මගේ 4G router එකක් ඉඳලා ඔයාගේ Wi-Fi name එක තියෙනවා. මගේ ඩයලොග් නිසා මම මෙතන quick settings කියන icon එක select කරන්නේ. quick settings වලට ගිහිල්ලා network name එකට මගේ දැනට තියෙන name එක change කරගන්නවා මම මේ විදියට. ඊට පස්සේ මෙතන next කියන icon එක දෙනවා. මේ නම්බර් මේ නේම් එක දැනට වැලිඩ් නෑ. මම හින්දා වෙන නේම් එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ next කියන icon එක click කරන්න. ඊට පස්සේ මෙතන පේනවා ඔයා දැනට දාලා තියෙන Wi-Fi password එක. මෙතන display password කියන එක ටික් එක දැම්මම ඔයාලා දැනට දාලා තියෙන password එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ password එක අයින් කරලා ඔයා අලුත් password එකක් මෙතනට apply කරගන්න. ඊට පස්සේ මෙතන next කියන icon එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ Wi-Fi password එක change වෙනවාට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගේ Wi-Fi name එකයි password එකයි පේනවා. ඊට පස්සේ ඔයා මෙතන apply කියන එක දීලා yes කියන icon එක දුන්නම success කියලා ඔයාට show වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනට ගිහිල්ලා බලන්න ඔයාගේ Wi-Fi router එක දැන් disconnect වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ Wi-Fi දැන් select කරපු name එකට අදාළව connect ගිහිල්ලා ඔයා දැන් දුන්න password එක දීලා බලන්න. ඊට පස්සේ next කියන icon එක දෙන්න. දැන් ඔයාගේ Wi-Fi router එකේ name එකයි password එකයි දෙකම change වෙලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා ඔයාගේ IP address ඒ වගේ දේවල් change කරගන්න පුළුවන්. මම අද වීඩියෝ එකේ කතා කරන්නේ Wi-Fi username එක and password එක change කරගන්න විදිය නිසා මම මේ දේවල් වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. එහෙනම් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. good luck.